දින 8ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. එම කාර්යයේ දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතර යෙදවිය යුතුද? මෙතනදී අපි බලනවා ආයෙත් බලමු නිවසක බිත්තිවල තීන්ත ආලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ නම් දැන් බලන්න මිනිසුන් 6යි දින 8යි. අපි මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. එහෙනම් දැන් අපිට ගන්න පුළුවන් 6 වැඩි කිරීම 8 සමානයි එහෙනම් අපිට එනවා කීයද 48යි. එම කාර්යයේ දින 3කින් නිම කිරීමට අවශ්‍ය. එහෙනම් බලමු කාර්ය ප්‍රමාණය 48යි දින 3යි. එහෙනම් අපිට පුළුවන් 48 කීයෙන් බෙදන්නද 3ෙන් අපිට එනවා කීයක්ද 16ක් එනවා. අපිට කියනවා මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ නම් අපෙන් අහන්නේ මිනිසුන් කී දෙනෙකු අමතර යෙදවිය යුතුද? දැන් අපිට ආව මිනිසුන් 16ක්. හැබැයි අපි කලින් ගත්තේ 6 දෙනයි. එහෙනම් අමතරව යොදවන්න ඕන අය හොයාගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? 16න් 6ක් අඩු කරනවා. එහෙනම් අපිට එනවා මිනිසුන් 10ක්. පළවෙනි ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නය රූපයේ දී ඇති තොරතුරු අනුව BAE විශාලත්වය සොයන්න. එතනදිත් අපි බලමු BAE විශාලත්වය. එහෙනම් ඒකේ මේ වගේ තියෙනවා අපිට අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තියෙනවා නම් මෙතන 70යි මෙතන එහෙනම් එනවා අපිට 110ක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණයන්ගේ අයික්‍ය 180ක් නිසා. මෙතන දීලා තියෙනවා අපිට අංශක 40ක්. අපි ඉගෙනගෙන තියෙනවා ඒකාන්තර කෝණ සමානයි කියලා. එහෙනම් මෙයා 40ක් නම් EZ අකුර 90 අපිට මේ කෝණෙත් කීයක් ගන්න පුළුවන්ද 40යි. BAE කෝණය. අපෙන් අහන්නේ මේ කෝණය. අපි ඒකට x කියලා දාගමු. දැන් ත්‍රිකෝණය අපි දන්නවා B කෝණය අංශක 40යි. E කෝණය හැදිලා තියෙනවා අංශක 110ක්. අපිට හොයන්න ඕන කෝණයට අපි x දාගත්තා. මේ කෝණ තුනේ අයික්‍ය අපි දන්නවා අංශක 180යි. ප්‍රමේය තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180ක් නිසා. එහෙනම් දැන් අපි දන්නවා 40යි 110යි 150යි ධන x සමානයි 180යි. එහෙනම් x ලාගේ හොයාගන්න අපිට පුළුවන් දරුවනේ දාන්න 180ෙන් අඩු කරමු අපි 150. එහෙනම් අපිට එනවා x සමානයි අංශක 30. එහෙනම් BAE කෝණයේ විශාලත්වය අංශක 30ක් කියලා අපිට එනවා. ඊළඟට බලන්න තුන්වෙනි ගැටලුව. 2 යට 3x එකතු කිරීම 5 යට 6x අඩු කිරීම 7 යට 12x. අපි දන්නවා භාග දෙකක්
හෝ කිහිපයක් එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී හරයන් සමාන වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ 3x අනිත් එකේ 6x මේකේ 12x කියලා තියෙනවා. එහෙනම් දැන් මේ තුනටම අදාළ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න 3 6 12 කියන සංඛ්‍යා තුන අපි ගන්නවා. මේකේ කූපෝගු විදියට අපිට ගන්න පුළුවන් 3ෙන් බෙදුවා 1යි 3ෙන් බෙදුවා 2යි 3ෙන් බෙදුවා 4යි. මේක අපිට නැවතත් බෙදන්න පුළුවන් දෙකෙන් 1යි 1යි 2යි. නැවතත් දෙකෙන් බෙදන්න පුළුවන් 1යි 1යි 1යි. දැන් බලන්න මෙයාගේ නම් කූපෝගු වෙන්නේ 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. එහෙනම් අපිට එනවා මෙතන කීයක් කියලාද 12ක් කියලා. දැන් එහෙනම් අපිට මෙතන හදාගන්න වෙන්නේ 3x අපිට උඩ තියෙනවා අපිට 2ක්. එහෙනම් අපි මේක වැඩි කරනවා 6 කර 12 කරගන්න 4. අපි යට 4ෙන් ගුණ කරනවා නම් උඩත් 4ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙතන ඉන්නවා 5 යට 6ix. එයා 12 කරගන්න අපි 2ෙන් ගුණ කරනවා. එහෙනම් අපි උඩත් 2ෙන් ගුණ කරනවා. මෙතන වෙනසක් කරන්නේ නැහැ. ඒක 12යි 7 යට 12ix විදියටම ලියා ගන්න. දැන් බලන්න 3 වරක් 4 12යි 12ix උඩ 8යි. ධන 6 වරක් 2 12යි. එහෙනම් 12ix උඩ 10යි. මෙතන ඉන්නවා 7 යට 12ix. දැන් පොදු හරය එනවා අපිට 12ix. එහෙනම් 8 ධන 10 ඍණ 7. දැන් බලන්න දරුවනේ හරය වෙනසක් කරන්නේ නැහැ අපි. එහෙනම් 8යි 10යි එකතු කරා 18යි. 18න් 7ක් අඩු කරන්න අපිට එනවා 11. එහෙනම් අපේ පිළිතුර වෙන්නේ 11 යට 12යි x. ඊළඟට 4 වෙනි ගැටලුව පහත දී ඇති හැඩ අතුරෙන් ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා ඊට යටින් ඉරක් ඇඳ දක්වන්න. අපි දන්නවා ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් කියන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේක දිග ඇරියම අපිට එන්නේ මේ ආකාරයේ ඍජු කෝණාෂ්ටාකාර පියන් තුනකුයි ත්‍රිකෝණාකාර පියන් දෙකකුයි. එහෙනම් දැන් මේ තියෙන දෙක හරස් කඩ මුහුණතක හැඩය විය නොහැක්කේ. එහෙනම් මේකේ ත්‍රිකෝණ දෙක තියෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ ඍජු කෝණාශ්‍රය සමචතුරාශ්‍රයක් කරන්නත් පුළුවන්. ඍජු කෝණාශ්‍රයක් විදිහට දක්වන්නත් පුළුවන්. එහෙනම් මේකේ නොවිය හැක්කේ කියලා කිව්වම අපි ගන්නෙ මොකද්ද? රොම්බසය. නම් පිළිතුර වෙන්නේ රොම්බසය. ප්‍රිස්මයක පස්වෙනි ගැටලුව දී ඇති වට ප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? මෙතනදිත් අපි බලමු. අපිට දීලා තියෙනවා මෙයා 180යි. 180ක් කියලා කියන්නේ චිත්‍ර. මෙතන කෝණයේ අංශක 20යි. නාට්‍ය හා රංග කලාව. නැටුම් වලට අදාළ කෝණය දන්නේ නැහැ. අපි සංගීතයට අදාළ කෝණයේ අංශක 90ක් කියලා දන්නවා. පුතේ ඔයාලා ඉගෙනගෙන තියෙනවා ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය 360යි. එහෙනම් දැන් අපිට පුළුවන් නැටුම් වලට අදාළ කේන්ද්‍ර කෝණය හොයාගන්න. ඔයාලට පුළුවන් 180යි 20යි 90යි එකතු කරන්න. කීයක් එනවද? 180යි 90යි 270යි
270යි 20යි 290යි. එහෙනම් අපිට එනවා කෝණය 290. එහෙනම් අපෙන් අහන්නේ මම මෙතනට x දා ගන්නවා. මොකද අපිට සුළු කරන්න ලේසි. එහෙනම් ලක්ෂයක් වටා කෝණවල IK 360 නිසා 360න් 290ක් අඩු කරා අපිට එනවා x වල කෝණයේ අංශක කීයක්ද? 70ක්. අපිට කියන්නේ මොකද්ද මේකේ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් එහෙනම් නාට්‍ය හදාරන සිසුන් සංඛ්‍යාව නිරූපණය වෙන්නේ අංශක 20කින් 20කට අදාළව කී දෙනෙක් නිරූපණය වෙලා තියෙනවද අපිට 30 දෙනයි අපෙන් අහන්නේ නැටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව එයා හොයාගන්න තියෙන්නේ අංශක 70කින් අපි යාට අදාළ ප්‍රමාණය දන්නේ නැහැ එහෙනම් ඔයගොල්ලෝ දන්නවා 20කට 20කින් 30ක් නිරූපණය වෙනවා නම් 70කින් කොච්චරක්ද අච්චට මෙච්චර නම් මෙච්චරට කොච්චරක්ද කියන එක දාලා අපිට පුළුවන් මේක හදාගන්න 20කින් 30ක් නම් එකක් හොයාගන්න පුතේ අපිට පුළුවන් 30 බෙදන්න 20ෙන් 70ක් හොයාගන්න නම් අපිට පුළුවන් වෙනවා 30 බෙදීම 20 වැඩි කිරීම 70 කියලා ගන්න. බලන්න සුළු කරන විදිය බිඳුවට බිඳුව කැපුණා. මෙතනට 1යි මෙතනට 15යි. අපිට එනවා අංශක 70කින් 15 වරක් 7. 15 වරක් 7 කීයද අපිට එන්නේ 105යි. එහෙනම් නැටුම් නිරූපණය වන ශිෂ්‍ය සංඛ්‍යාව 105ක් කියලා අපිට ගන්න පුළුවන්.